විදේශගතව රැකියා කරන සැමට රජයේ විශ්‍රාම වැටුප්. Pension schemes for all expat workers introduced for the benefit of all Sri Lankan expatriate workers, including domestic maids laboring in countries such as Saudi Arabia, Kuwait, Abu Dhabi, Bahrain, Dubai, Qatar, Sharjah, South Korea, Japan, Romania, Italy, Israel, and Singapore. සෞදි අරාබිය, ක්වේට්, අබුඩාබි, බහරේන්, ඩුබායි, කටාර්, සාජා, දකුණු කොරියාව, ජපානය, රුමේනියාව, ඉතාලිය, ඊශ්‍රායලය, සිංගප්පූරුව ආදී රටවල ගෘහ සේවිකාවන් ඇතුළු සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහායි. ශ්‍රී ලංකාවේ ලක්ෂ සංඛ්‍යාත තරුණ පිරිසක් සෞදි අරාබිය, ක්වේට්, අබුඩාබි, බහරේන්, ඩුබායි, කටාර්, සාජා, දකුණු කොරියාව, ජපානය, රුමේනියාව, ඉතාලිය, ඊශ්‍රායල්, සිංගප්පූරුව වැනි රටවල් රාශියක සේවයේ යෙදී ඉන්නවා. මූලික වශයෙන් දුප්පත්කමත් දෙමව්පියන්ගේ අනවබෝධයත් නිසා අධ්‍යාපනය අතරමඟ නතර කළ තරුණ කාන්තාවන් ලක්ෂ ගණනක් ක්වේට්, අබුඩාබි, බහරේන්, ඩුබායි, සාජා වැනි මැද පෙරදිග රටවල ගෘහ සේවිකාවන් හැටියට සේවය කරනවා. රැකියා නැතිව ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබූ මෙරට තරුණයන් විශාල පිරිසක් දකුණු කොරියාව, ඊශ්‍රායලය, සිංගප්පූරුව, රුමේනියාව, ඉතාලිය, ඩුබායි, සෞදි අරාබිය වැනි රටවල කම්කරු සේවයේ යෙදලා ඉන්නවා. මේ සියලුම ශ්‍රමිකයන් සිය පවුල් නඩත්තුව සඳහා එවන ප්‍රේෂණවලින් අපේ රටේ ඩොලර් සංචිතය තර වෙනවා. එහෙම වුණත් මෙතෙක් කිසිම රජයකින් මේ ශ්‍රමිකයන්ගේ අනාගත සුබ සාධනය වෙනුවෙන් ඵලදායක යමක් කළ බව පේන්න නැහැ. මේ සියලුම තරුණ තරුණියෝ රට ගිහින් තියෙන්නේ පවුල් පසුබිමේ අසරණකම, දුගී බව හා මෙරට පවතින උද්දමනකාරී ආර්ථිකයට ඔරොත්තු දෙන මිල මුදල් උපයා ගැනීම මූලික කරගෙනයි. ලංකාවේ රැකියා හැටියට තියෙන්නේ ක්ලීන් සිකියුරිටි වැනි මෑන් පවර් සේවාවල හා කඩසාප්පුවල සේවා විතරයි. බොහෝ විට මේවායේ පැය 10ක් 12ක් සේවය කරන්න තිබුණත් වැටුප දිනකට රුපියල් 1000ක් විතර වෙනවා. රැකියා සොයා රට ගිහින් ඉන්න හැමෝම වගේ විවාහකයි. දරුවෝ ඉන්නවා. ගොඩක් අය ඉගෙන ගන්න වයසේ. තව බොහෝ යුවතියන් විවාහ වෙන වයසේ. ඉන්නේ අන්තම් අටවගත්ත ගෙවල් වල. මේ සියලුම දේට එකම විසඳුම කාන්තාවක් නම් රට ගිහින් විජාතිකයන්ගේ ගෙවල් වල බැල මෙහෙවර කිරීම. පිරිමි අයෙක් නම් දීවර, කෘෂිකර්ම, ගොඩනැගිලි ඉදි කිරීම වැනි කර්මාන්තවල දුෂ්කර කම්කරු වැඩ. ගෙවල් වල වැඩට යන කාන්තාවන් ගෘහස්ත ගෘහපාලිකා ලෙස ගෞරවය රැකෙන නමක් දාලා තිබුණත් විඳින්න වන දුක් කරදරවල නම් නිමක් නැහැ. මේ අය එවන ප්‍රේෂණ අපේ රටේ භාණ්ඩාගාරයේ විදේශ සංචිත ස්ථාවරත්වයට හේතු වෙනවා. රටේ ප්‍රගතියට එතරම් සුවිශාල දායකත්වයක් වෙද්දී මොවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කිසිම රජයක අවධානය යොමු වෙලා නොතිබීම බරපතල නොසලකා හැරීමක් වගේම අසාධාරණයක්. ඒ නිසා මේ සියලුම විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇති කිරීම අත් නොහැරිය යුතු රජයේ යුතුයකමක් හා වගකීමක් වෙනවා. මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා රජයට හැකියාව තියෙනවා. විදේශවල සේවය කරන අපේ රටේ සේවා නියුක්තිකයන්ගේ විස්තර අදාළ තානාපති කාර්යාලවල තියෙන්න ඕන. ලංකාවෙන් ගොස් ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන නිවෙස්වල ගෘහමූලිකයන් වගේම කර්මාන්තශාලා කාර්යාලය ඇතුළු අනෙකුත් සියලුම සේවා ස්ථානවල ප්‍රධානීන් දැනුවත් කිරීමද ඒ රටවල විදේශ සේවා නිලධාරීන්ට පැවරෙන සුවිශේෂ අතිරේක රාජකාරියක් වෙන්න ඕන. ඒ අනුව සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සුරක්ෂිත අනාගත සුබ සාධනය සලකා විශ්‍රාම වැටුප් ක්‍රමයක වටිනාකම කර්මාන්ත හිමිකරුවන් හා ගෘහාධිපතියන් සමග සාකච්ඡා කර ඔවුන් එකඟ කරවා ගැනීම නිලධාරීන්ට අපහසු කටයුත්තක් නොවේවි. නවීන sannivedana ක්‍රම තුළින් මෙම සාකච්ඡා පැවැත්වීමටද හැකි බැවින් දුෂ්කරතාවයන් ඇතිවීමට ඉඩක් නැහැ. දැනට ගෙවාගෙන යන වැටුප් අඩු නොකර සේවා ප්‍රදානී හා කර්මාන්ත හිමිකරුවන්ට පාඩුවක් නොවන ආකාරයට සෑම සේවාදායකුගේම මාසික වැටුපෙන් 10% ප්‍රමාණය විශ්‍රාම වැටුප් අරමුදලට ලබාගත හැකි වන විදියට මේ ක්‍රමය කළමනාකරණය කර දීම තානාපති කාර්යාල නිලධාරීන්ගේ වගකීමක් ලෙස සලකා විශේෂ සැලකිල්ල යොමු කළ යුතු වෙනවා. 10% ප්‍රමාණය නිවෙස් හිමියන්ට නම් ඒ රටවල හැටියට ගණන් නොගන්නා තරම් මුදලක්.
කුවේට් රට ගැන විතරක් සඳහන් කළත් ගෘහසේවිකාවකට ගෙවන මාසික ඩිනාර් 100 වැටුපට අමතරව විශ්‍රාම වැටුප සඳහා වෙන් කරන ඩිනාර් 10ක මුදල අපේ රටවලදී සැලකිය යුතු මුදලක් වුණාට ඒ රටේ ගෘහමූලිකයාට ඒක ගණන් නොගන්නා තරම් මුදලක් වේවි. ගෘහාධිපතියන් වගේම කර්මාන්ත හා සංවර්ධන ව්‍යාපෘති ඇතුළත් අනෙකුත් සේවා ප්‍රධානීන්ට ශ්‍රමිකයන්ගේ අනාගත සුබ සාධනය සැලසීමේ මෙම යෝජනාව සතුටෙන් පිළිගන්නා ආකාරයට වටහා දීම තානාපති කාර්යාලවල නිලධාරීන්ගේ දක්ෂතාවය වෙනවා. මේ ආකාරයට මාසිකව එකතු වෙන විදේශ විනිමය තානාපති කාර්යාල මගින් රජයට එවීමෙන් භාණ්ඩාගාරයේ ඩොලර් සංචිතයේ ශීඝ්‍ර වර්ධනයක් සිදු වෙද්දී රජය මගින් සාර්ථක ආයෝජනයක මේ මුදල් යෙදවීමෙන් පිටරට සේවා නිමකොට පැමිණෙන සෑම ශ්‍රමිකයෙකුටම විශ්‍රාමික දිවිය සුවසේ ගත කිරීමට ප්‍රමාණවත් මාසික විශ්‍රාම වැටුපක් ලබා දීමේ හැකියාව පවතිනවා. ලයික් කමෙන්ට් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා වැඩි දෙනෙකුට බැලීමට ෂෙයා කිරීමෙන් රජයේ අවධානය යොමු වේවි.